හා ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔන්න ඉතින් මම ගමනක් යන්න ලෑස්ති වෙලා ඉද්දි මගේ ඕඩර් එකක් ආවා. ඒ ඕඩර් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේක ඇත්තටම පොට් සෙට් එකක්. මගේ කිචන් එකට ඕනේ පොට් සෙට් එකක් තමයි මම ඕඩර් කරේ. ඉතින් ගමන ගිහින් ඇවිල්ලා වීඩියෝ එක කරනවට වඩා දැම්ම වීඩියෝ එක කරලා ඉවර කරන එක හොඳයි කියලා හිතුණා. මොකද මට ඇවිල්ලා වීඩියෝ එකක් කරන්න තරම් කොහෙත්ම එනර්ජි නැහැ කියලා මම දන්නවා. ඒ නිසා ඉතින් අපි මේ විදිහට ඉක්මනට මේ වීඩියෝ එක කරමු. ඉතින් බලමු අපි මොනවද ඇතුලේ තියෙන්නේ වගේම මේ පොත් සෙට් එක කොහොමද කියලා. ඒක ඕඩර් කරේ මෙහි තියෙන ජර්මන් ඇප් එකකින්. මොකද ඒක මට ලේසි මට ගෙදරට මෙතකොට එනවා ප්‍රශ්නයක් නෑ. මට මුකුත් කරන්න කියන්න දෙයක් නැති නිසා මේක ඇත්තටම ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ගත්ත එකක් මම. මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක තිබ්බේ යුරෝ 149යි 799ක් ඔන්න ඔය වගේ ගාණක්. එතකොට ඩිස්කවුන්ට් ප්‍රයිස් එක ආපුවාම මේක යුරෝ 64.99ක් වුණා. මම ඔයගොල්ලන්ට රුපීස් වලට කන්වර්ට් වුණාම ඩලර් වශයෙන් එක කීයක් වේද කියලා ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් අපි බලමු මොකක්ද මේකේ තියෙන ස්පෙෂැලිටි එක මේ පොට්ස් වර්ග මොනවද කියලා. මෙන්න මේ පොට් සෙට් එක තමයි මම ඕඩර් කරේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේකේ ඔක්කොම මේකේ තියෙන හැම දෙයකම එකතුව 15යි. ඒ කියන්නේ මේකේ එක එක කෑලි වර්ග 15ක් තියෙනවා. ඉතින් මේ තියෙන හැම එකක්ම මේ ගැන විස්තර. ඒක නම් ඉතින් බලන්න ඕනේ නැහැ. මම ඔයගොල්ලන්ට නිකන් පෙන්නුවා. අපි ඉක්මනට අන්පැක් කරලා බලමු ඉතින් ඔක්කොම නේ. ඉස්සෙල්ලම තියෙන්නේ මේ වගේ වහන කෑලි මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. හරිම ලස්සනයි. මම කොහොමද අර අලුත් බඩු අන්පැක් කරන්න මාරම කැමති කෙනෙක්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මේක. වව් හරිම ලස්සනයි මේ බලන්න. කළු පාටයි මාරම ලස්සනයි. මේක තියෙනවා පළවෙනියටම මෙන්න මේ පොට් එක. අපි බලමු මේකට හරියන මම හිතන්නේ මෙන්න මේක. නෑ ඒක මදි මේක වැඩි. සමහරට තව යට වෙන්නේ නැත්තේ. මේ තියෙන්නේ තවත් ඒකට වහන්න එන ඒවා දෙකක්. හරි. මේ තියෙන්නේ තව එන එකක් ඒකටම මේ විදිහට තමයි ඒක එන්නේ. ඒකත් හරිම ලස්සනයි. අපිට ওই සාමාන්‍යයෙන් පොඩි සුප් එකක් එහෙම හදාගන්න මේක හොඳයි. එතකොට කිරි ටිකක් රත් කරගන්න ඔය වගේ දේවල් වලටත් ඒක හොඳයි. මම හිතන්නේ ඒකට එන එක තමයි මේක. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිම කියුට්. ඊට පස්සේ ඒකෙම පොඩ්ඩක් ටිකක් ලොකු ප්‍රමාණයෙන් එනවා. මෙන්න මේ විදිහට. ටිකක් ලොකු ප්‍රමාණයෙන්. ඒකට වහන එක මං හිතන්නේ මේක. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් ලොකු ප්‍රමාණයෙන් ඒක තියෙන්නේ. ඊට පස්සේ එනවා මෙන්න මේ හැන්දි සෙට් එක. මේකට යූස් කරන්න පුළුවන් හැන්දි සෙට් එක. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. මම එකින් එක ඔයගලන්ට අරගෙන පෙන්නන්නම්. එක හැන්දක් තියෙනවා බෙන්න මෙහෙම. ඊළඟ හැන්ද මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේක. ඊට පස්සේ මේක. ඊට පස්සේ වෙන්න මේක. එතකොට හැන්දි සෙට් එක එන්නේ මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අම්මෝ ඒක නම් ටිකක් බරයි. right. මෙන්න මේක. ඒක නම් ගොඩක් ලොකුයි. ඒකට එන්නේ
මෙන්න මේ වහන එක. හරිම ලස්සනයි. ෂෝක්. ගොඩක් ලොකු ප්‍රමාණයට දෙයක් උයන්න නම් ඉතින් මේ වගේ එකක් හොඳයි. මට නම් ඉතින් එච්චරටම ලොකු ප්‍රමාණ වලින් දේවල් ඉතින් උයන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද මම තනියම ඉන්න නිසා. නමුත් සාමාන්‍යයෙන් දෙයක් උයන්න පුළුවන් ලොකු ප්‍රමාණයෙන් එකේ. පස්සේ මේකට වහන එක මෙන්න මේක. ඔව් ඒකත් ඉතින් හොඳයි. ඒ ප්‍රමාණය මට ඇති. අරක නම් ඉතින් සෙට් එකත් එක්ක එන එක ඉතින් අපිට අයින් කරන්න බෑනේ. ඉතින් හදිස්සියකට ඕන වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මම ඒක ප්‍රශ්නයක් කියලා හිතුවේ නැහැ ඇත්තටම. තව තියෙනවා මෙන්න මේ සෝස් පෑන්ස් දෙක. මෙන්න මේ පොඩි සෝස් පෑන් එක. මේක නම් මට හරියට ඕන වෙන එකක්. පිට එක එක දේවල් ෆ්‍රයි කරද්දී එහෙම හරියට ඕනේ සෝස් පෑන් එකක්. ඉතින් මේක හරිම ලස්සනයි. පොඩි මම ඒකට කැමතියි. ඊට පස්සේ එනවා මෙන්න මේ ලොකු සෝස් පෑන් එක. මට ලොකු සෝස් පෑන් උත් හරියට ඕනේ. සාමාන්‍යයෙන් මම සෝස් පෑන් වලින් නම් ගොඩක් දේවල් කරනවා. ඒ නිසා මෙන්න මේක. ඉතින් ඔව්. ඔහොම තමයි. එතකොට මේ ටිකේ තියෙන්නේ ওই බඩු ටික. මේක තියෙන විශේෂත්වය තමයි ඔයගලන්ට මේකේ පේනවත් ඇති. මම ඔයගලන්ට පෙන්නන්නම්. සමහරට පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මෙන්න මෙතන තියෙනවා. පේන්නේ නැහැ වීඩියෝ එකට. නමුත් මම ඔයගලන්ට ෆොටෝ එකක් දාන්නම්. මේක ඕන එකකට ගෑස් ලිපකට ඊට පස්සේ ඉලෙක්ට්‍රික් මොනවා හරි ලිප් වර්ගයකට ඉන්ඩක්ෂන් කුකර්ස් මේ හැම එකටම වගේ යූස් කරන්න පුළුවන්. මේක තමයි ඉතින් ඒකේ තියෙන ස්පෙෂලිටි එක. අර වෙන වෙනම අපිට හොය යන්න ඕනේ නෑ මොකටද ගැලපෙන්නේ මොකටද ගැලපෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේක හරිම හොඳ සොලියුෂන් එකක්. ඒ හින්දා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් කියලා මං හිතනවා. ඔව් මේක non stick. ඉතින් ඔව් හොඳයි. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වුණොත් හොඳයි. ඉතින් ඔව් මේ විදිහට තමයි මේ පොට් සෙට් එක එන්නේ. ඇත්තට මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේ සෝස් පෑන්ස් දෙකක් එනවා. මෙන්න මේ සෝස් පෑන්ස් දෙක. ඊට පස්සේ මෙන්න මේ හැඳි සෙට් එක. එතකොට හැඳි වර්ග 5ක් තියෙනවා එතන. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේවා දෙක. එකත් සයිසස් දෙකකින් එකක් පොඩි එකක් ලොකුයි. ඊට පස්සේ එන්නේ මෙන්න මේ පොට්ස් දෙක. එකත් සයිස් දෙකක් තියෙන්නේ. එකක් ලොකුයි එකක් පොඩි. ඉතින් මම හිතනවා මේක ගොඩක් හොඳයි කියලා. මොකද එක එක ඔප්ෂන්ස් තියෙනවානේ. සෝස් පෑන්ස් තියෙනවා, පොට්ස් තියෙනවා. ඊට පස්සේ අපිට හැඳි වර්ග ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ලොකු වෙරයිටි එකක් තියෙනවා මේකේ. ඉතින් මම ඒ හින්දාමයි මේක යූස් කරන්න ඩිසයිඩ් කරේ මේක ඕඩර් කරනවා කියලා. මට හිතෙනවා ඒක හොඳයි කියලා. ඉතින් ඕගොල්ලන් ගාව තියෙන පොට්ස් වර්ග මොනවද? මීට වඩා හොඳයිද? එහෙමත් නැත්නම් ඕගොල්ලන් පොට්ස් වර්ග පාවිච්චි කරන්න ගද්දි එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් පොට්ස් වර්ග කඩෙන් ගන්න යද්දී ඕඩර් එකක් දාද්දී ස්පෙෂලි කන්සර්න් කරන දේවල් තියෙනවද? මෙන්න මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අපිටත් දැනගන්න දාන්න. ඔව් ඉතින් මේ වීඩියෝ එක මෙහෙම ඉවර වෙනවා. මම ඉතින් අද යන්න හිතාගෙන ඉන්න තැන ගොඩක් ලස්සන තැනක්. අද හරිම සනී ඩේ එකක්. අපිට සෙල්සියස් 30ක් වගේ තියෙනවා. සෙල්සියස් අංශක 30ක් වගේ එළියේ ප්‍රශ්නේ. ඉතින් මම හිතනවා එළියට ගිහින් පොඩ්ඩක් ඇවිදින එක අද හොඳයි කියලා. ඉතින් මම යන තැනත් හරිම ලස්සනයි. නිස්කලංක පරිසරයක් තියෙන්නේ. පුළුවන් වුණොත් මම ඒකෙත් පොඩි වීඩියෝස් ටිකක් අරගෙන ඔයගොල්ලන්ට එන්නම්. ඉතින් පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.